මම මේ බබාට හදලා දෙන සුප් එකට ප්‍රධාන වශයෙන්ම අරගෙන තියෙන්නේ බඩීරිඟු. එතකොට කැරට් චොට්ටක් කපාගෙන අරගෙන තියෙනවා. ඒකම අල ටිකක් කපාගෙන අරගෙන තියෙනවා. එතකොට ලුණු, සුදු ලුණු, කරපිංචා කපාගෙන අරගෙන තියෙනවා. ඉතින් මේ සුප් එක පුංචිම බබෙක්ට දෙනවා නම් හදලා බ්ලෙන්ඩර් කරලා දෙන්න පුළුවන්. මගේ බබාට අවුරුදු 3යි. ඉතින් එයා කෑලි තියෙන දේවල් කන නිසා මම මේ විදියට හදාගත්තේ. මුලින්ම තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙගෙන එද්දී ලුණු, සුදු ලුණු, කරපිංචා දාලා ඊට පස්සේ ඒකටම කෑලි මිරිස්, ගම්පිරිස්, කහ, ලුණු මේ හැමදේම දාගන්නවා. ඊට පස්සේ ඒකටම මම දාගන්නවා කැරට් ටිකයි. එතකොට පුංචියට කපාගත්ත අල ටිකයි. ඒ ඔක්කොම හොඳට රත් වෙගෙන එද්දී අන්තිමටම තමා මම බඩීරිඟු ටිකයි පුංචියට කපාගත්ත ලීක්ස් ටිකයි එකතු කරගන්නේ. මම මේ සුප් එක ලිපේ තියලා මදකින්දරේ විනාඩි 15ක් විතර උයාගත්ත සුප් එකක්. ඉතින් ලිපෙන් බාලා ටික වෙලාවකින් මම මේකට දෙහි බින්දු ටිකකුත් එකතු කරගත්තා. එතකොට මේක තවත් රසයි.